ආවා බලන්න. අපේ දුව එන්නත් බෑ කියලා කිව්වා බලහත්කාරයෙන් තමයි එක්කගෙන ආවේ. මොකද එක සැරයක් අපි කතුරු හොන්චිල්ලා ගිහිල්ලා අපි දෙන්න හෙන බය වුණා අනේකේ ගිහිල්ලා එන බය වුණා අපි දෙන්න. ඊට පස්සේ මේ කානිවල් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ටවුන් එකේ නෙවෙයි. ටවුන් එකෙන් එළියේ තමයි කානිවල් එක මේ සැරේ තිබ්බේ. ටිකක් පොඩි කානිවල් එකක්. ඉන් වාහන පාක් කරන්න බයිසිකල් එහෙම පාක් කරන්න තියෙන්නේ රුපියල් 20ක් ගත්තා පාකින් වලට. දැන් ඉතින් අපි යන් ඇතුළට බලන්න. ඇතුළටත් යනකොට ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක්ගෙන් රුපියල් 30ක් ගත්තා. पर्ची कटा लूं। පූජාව තියලා තමයි පටන් ගෙන තියෙන්නේ. මෙතන තියෙනවා හෙලිකොප්ටර් එකක්. ඒක ඉඳගෙන අර 3G නේද අර මේවා දාලා බලන්නේ S2ට මේ මොනවාද VR දාලා බලන්න යන්නේ එකක් තමයි තිබ්බේ. අපි නම් ගියේ නැහැ. ඔය තියෙන ඇතුලේ කට්ටිය ඉන්නවා. VR කියලා තමයි ළමයිනේ කියන්නේ. ඇතුලට කට්ටිය ඉඳගෙන ඉන්නවා ඒකේ. ටිකට්ස් නම් කොච්චරද කියලා දන්නේ නැහැ ගාන. බැලුවේ නැහැ. අපි ඇහුවෙත් නැහැ. ඉතින් කට්ටිය ඒකේ නැගලා ඉන්නවා. ඒක ඇතුලේ පෙන්නන්නේ හෙලිකොප්ටර් එක ඩුබායි යන විදිහලු. පිරයිට් එයි කියලා මොකද ඒගොල්ලෝ songs දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට අන්තිමට ඩබ් කරන්නත් උනා. මේ තියෙන්නේ කඩවල් වල තියෙන බඩු. කඩවල් ගොඩක් තිබ්බා. ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් තිබ්බා. පෝසිලෙන් බඩු වලට වෙනම තිබ්බ. ඒක රුපියල් 30 ඉඳන්ම පෝසිලෙන් බඩු ගන්න තියෙනවා. මෙතන තියෙනවා මකන ඉස්කෝලවල වලට ඕන ඒවා තියෙනවා. කන්නත් තිබ්බ පීස රුපියල් 90ට තිබ්බා. එතකොට ඕවා තමයි ඉතින් අපි කට්ටිය උතර අන්තිමට ඇවිල්ලා බලලා ගන්නවා කියලා හිතාගෙන ඇතුළට යමු. රුපියල් 100ට 30ට ඉඳන්ම මෙතන බඩු ගන්න පුළුවන්. කුස්සියට ඕන අර ලස්සන 3-5ම දාන්න බෝතල් තියෙන්නේ. අන්න ඒවා තිබ්බා ලස්සන ඒවා. මෙතන තියෙන්නේ නම් ඉස්කෝලේ බඩු කැනොයි මකන පැන්සල් ඒ දේවල් තිබ්බා. ලස්සන බූල් බෑන්ඩ්ස් කොණ්ඩ කටු ඒවා තමයි තිබ්බේ මෙතන. රුපියල් 20ට තිබ්බා එතන ගන්න බඩු. ඒ වගේම කණ්ඩ තිබ්බා පීසා ඒ වගේ ඒවා තිබ්බා ඉතින් කන්න. තියෙන්නේ කොණ්ඩ කටු. ඔය තියෙන්නේ කොණ්ඩ කටු මාල එක එක ඒවා තිබ්බා ළමයි. නොයෙකුත් දේවල් තිබ්බා. ඊට පස්සේ සෙල්ලම් බඩු තිබ්බා. ඔතන සෙල්ලම් බඩු නම් ටිකක් වැඩි. ගාන වැඩි. තාම ස්ටාර්ට් කරලවත් නැහැ මේවා. සමහර ඒවා හිස් ඔය යන්නේ කවුරු සෙනග නැතුව. මේ ඉතින් හිස් නිසා අනික මේ යැව්වෙත් නැහැ මම බය හින්දා ඒගොල්ලොන්ව. මොකද ඕක එක සැරයක් ගිහිල්ලා අම්මෝ බය වුණා. එදායින් පස්සේ ඕක තියෙන පැත්තකටවත් යන්න ආස නැහැ. මේ කාලවල සාමාන්‍යයෙන් මෙහි කානිවල් තියෙනවා. කානිවල් 2-3ක්වත් සෙට් වෙනවා ඉතින් අනිවාර්යයෙන්ම. මේක නම් පොඩි කානිවල් එකක්. अच्छा है।
ඔයගොල්ලන්ට පේනවනේ කවුරුත් වැඩි යන්නේ නැහැ. ඔය නිකන් ඒවා යන හැරින්ද කවුරුත් යන්නේ නැහැ. ඒක මටත් බය වෙනවා. පොඩි ළමයි එක්කෙනයි එනවා වගේ යන්නේ. අපේ පුතාට කොහොමද යන්න බෑ ඒ මෙන්න මෙහෙම 10ක් හම්බුනා. මේ 10 රුපියල් 100යි. डालो उधर जाके डालो। पकड़ना। क्या लेना है? पूछो क्या लेना है? क्या लेना है? डालने के लिए जाती हूँ। मैंने सोचा एक कुटवा लाई दान एक अंतिमට ඉතින් කාටවත් දාගන්න බැරි වුණා. ये पास चीज डाल दीजिए. अरे मेरे तो नहीं आते. गए है ना ये लो कर दिया हो ඊට පස්සේ ගියා සෙල්ලම් බඩු ගන්න ඕනේ කියලා. එයාට ගෙදර තිබ්බේ එකම තමයි ගත්තේ. ඒකම ඔරෙන්ජ් කලර් එක ගෙදර තියෙනවා. අපි ආයි රේසර් දෙකක් තමයි. ඊට පස්සේ දුවට ගන්න ගියා. කොණ්ඩකටු තමයි බැලුවේ. ඊට පස්සේ කොණ්ඩකටු ගත්තේ නෑ. එයා ඉරේසර් ඔය පෙන්සල් ඕවා තමයි ගත්තේ. कौन सा चाहिए? लिपस्टिक वाला। और ये देने लिपस्टिक इरेजर। अभी ये है कितने की है? हाँ ये चाहिए कहाँ? ඒ ඇසේ තංග බලිත් දෙනවා. අපේ මට කියනවා යක්කු දැක්කම තංග බලි කියලා. චෙන්නයි එක්ස්ප්‍රස් එකේ ඉන්නේ තංග බලි කියලා. මට මේක මාසයකට ඇති බය කරලා කෑම එහෙම කවා ගන්න. අබි क्या चाहिए? ये कितने की है? लिपस्टिक कौन लगाता है? ये सर कितने दिए ब्रे? ये लेनी है හැම බඩුවක්ම රුපියල් 20යි. ये देखना पूछू को ये लेकर देना था. मैं इसलिए कहा यहाँ ये कौन सा चाहिए इसमें? ये कर लेके आएंगे, ये कर लेके आएंगे पापा. ये ले ले ये क्या है अरे पापा ये दोनों मेकअप रुपया 20 आई कि मेकअप ही आ रहा है. मैं आपको इरेजर दिए मैं टू ऑफ इरेजर दिए. ये आइसक्रीम इरेजर छोटा पापा एंड गया मड़ा था इसको ले आने की. बस बस 89 रुपीस का थोड़ा यहाँ जाए.
Tadi kasi panamay. CI. Yang 30ට තියෙන්නේ ආනේ. 30 रुपीस का है रुपया 30. जाएंगे ना? 30 रुपीस का है हाँ. 1 पीस मोदी जी की मूर्ति नहीं है. टॉप बढ़िया ना मैटी अदर पोर्सिलेन टॉप प्याटी हट पीती नहीं आंटा यार चले वो वहाँ पे देखेंगे वो लेकर जाते हैं चले. गिर जाएंगे ना अभी गिर जाएंगे ना බයයි මේක යවන්න මේ දෙන්න මට යවන්න බය හිතන වැටේ කියලා ඒ හින්දා යවුවේ නැහැ. कैसे लगा आपको මොනා ගේම් සාඩුයි දෙක තුනක් තමයි තියෙන්නේ මට අනේ ගියා ये पता क्या है दूर रख दिया टाउन से बहुत दूर है ये සවුන්ඩ් එකේ ටිකක් ඇතුලට වෙන්න තමයි මේක තිබ්බේ. ගිය සැරේ ගියපු දේ හින්දා නිකන් බය හිතුණා නේද මෙහෙම යන මෙයාත් බය හිතුණා. ඒ හින්දා යවන්න එකක්වත් මට තිබ්බේ නෑ. මෙයාත් යන්න කැමති නැති හින්දා බඩු ගත්තා ඉතින්. चलो ऐसी वीडियो बनाते रहते हैं हम है ना भाई चले फिर